good morning. අපි ඊයේ දැන් නැවතුනේ කතරගම. ඊට පස්සේ අද උදේ පාන්දරම 3:50ට විතර අපි කතරගමින් පිටත් වුණා. වීඩියෝ කරන්න පේන්නේ නැහැ. ඊට පස්සේ පළවෙනි නැවතුමේ තමයි දැන් ඉන්නේ. පළවෙනි නැවතුම තමයි අපේ දෙවෙනි මේන් ටාගට් එක වෙච්ච දෙවුන්දර තුඩුව බලන්න යන්න. දකුණු කෙළවර. ඔව් දකුණු කෙළවර. මේ තියෙන්නේ එතන ගේට්ටුවෙන් ඇතුළට තමයි යන්න තියෙන්නේ. යා. අපි දවස් 3කින් උතුරු කෙළවරේ ඉඳලා දකුණු කෙළවරටම ඇවිල්ලා තියෙනවා. ඒකත් මුහුදු මාර්ගයෙන්, මුහුදු බඩ මාර්ගයෙන්, ඒ කියන්නේ කෝස්ටල් ලයින් එකෙන් කොහොම හරි මෙතන නම් ටිකක් ලස්සනයි වගේ පේනවා. මේ වටේටම තියෙන්නේ මුහුද. මේ තමයි දකුණු කෙළවර. තාම හොඳ නැහැ. ධනහිස සෑහෙන්නම රිදෙනවා. ටිකක් උදේම ආවා. මොකද නැත්තම් අපිට දැන් ආයි කොළඹට යන්න පරක්කු වෙන නිසා අදින් ගමන ඉවර කරන්න තමයි කල්පනාව. බලමු අපිට පුළුවන් උපරිම දුරක් යනවා. පියනකොට කට්ටියක් ගියා. දැන් ඒගොල්ලෝ එනවා. එතනනම් හරිම නිදහස්. දැනට නම් කවුරුත් ඇවිල්ලා නැහැ. හලෝ බලුරාල. එන්න එපා. ඇවිද ගන්නවත් බෑ. එන්න එපා. කෑම නැහැ. දෙන්න එනවා. එහෙනම් මේ තියෙන්නේ දෙවුන්දර තුඩුව. ලයිට් හවුස් එක. මේ දෙන්නේ අර තැපැල් පෙට්ටිය. halo Yaran tuh nih. Benar TK. Hari Senin. Light house එක නා. හරිම ලස්සනයි. මම හිතන්නේ මේක මේන්ටේන් කරනවා. මේ අක්කේ මොකද මේක මේ ටුරිස්ට් මේ ඇට්‍රැක්ෂන් පොයින්ට් එකේ මේන් තැනක් නිසා සහ ලංකාවේ දකුණු කෙළවර නිසා මේ දවස්වල පොඩ්ඩක් ඇවිදින්න වෙන්නේ ස්ලෝ. පිට ඇතුලට යන්න බෑ. ලොක් කරලා තියෙන්නේ මෙතන. වටේ විතරයි යන්න පුළුවන්. එතන ලයිට් හවුස් එක උඩට යන්න බෑ. ඒක වටේ තමයි යන්න පුළුවන්. ඔෆිස් එක තියෙන එක වහලා කවුරුත් නැහැ ඔෆිස් එකේ. මේ තියෙන්නේ උඩ. ඒක ගිහිල්ලා ඉන්න. උඩයි.
හලෝ ඔන්න අපි තාමත් ඉන්නේ දෙවුන්දර තුඩුවේ ලයිට් හවුස් එක ළඟ. ඉතින් අපිට කියන්න බැරුණානේ විස්තර ගොඩාක්. ඒ ටික කියන්න ගත්තේ මේ කොහොම හරි අපි පළවෙනි දවසේ තලේමන්නාරමේ පන්සලේ නැවතුනේ. දෙවෙනි දවසේ කංකසන්තුරේ බීච් එකේ නැවතුනේ. තුන්වෙනි දවසේ අපේ ඩෙස්ටිනේෂන් එක තිබ්බේ ත්‍රිකුණාමලේ. කොහොම හරි උදේ පිටත් වෙලා දමකොළ පටුනට ගිහිල්ලා ඊට පස්සේ කොහොම හරි උදේ අපි පිටත් වුණා කංකසන්තුරෙන්. පිටත් වෙලා අපි ගියා පේදුරු තුඩුව බලන්න. ඔව් පේදුරු තුඩුව බලන්න ගියා. පේදුරු තුඩුව බලලා එද්දී කොහොම හරි අලිමංගඩ හරියදී හරකෙක් පැන්න බයික් එකට. හරකෙක් පැන්න හරකව බේරුවා. අපි දෙන්න දොන්තකඩම් වුණා. කොහොම හරි ආදාය බයික් එක පැදගෙන ගියේ. ඒක නිසා ඩැමේජ් මට ටිකක් වැඩි. කොහොම හරි අපි ඊට පස්සේ අපේ ගමන එන සෑහෙන්න විදියට ස්ලෝ වුණා. මොකද මේ තුවාලත් එක්ක යන්න බෑ. එම අර හිතපු තරම් ස්පීඩ්. ඊට පස්සේ අපි කොහොම හරි බෙහෙත් දාගත්තා. බෙහෙත් දාගත්ත කියන්නේ බයික් එකක් දැන් වැඩ කරන්නේ නැහැ. කැඩි හරි. ඊට පස්සේ කොහොම හරි අලිමංකඩේ එතනම තියෙන පෝස්ට් එකක්. මේ ආමි එක ඉන්න පෝස්ට් එකක් තියෙනවා. ඒක ඉන්න මේ ඔෆිස් කෙනෙක්ට කිව්වම මේ ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මේ ඇක්සිඩන්ට් වෙලා බයික් එක මේ හැන්ඩල් එක කෙලින් වෙන්නේ නැහැ කියලා. මේ නෑ මේකේ හැන්ඩල් එක ප්‍රශ්නයක් නැහැ. මේක මේ කෙලින් තියෙන යන්න පුළුවන් කියලා කිව්වා. කියලා මොකද හැන්ඩල් එක අරගෙන අර එක පාට නිකන් මේ පොඩ්ඩක් එහාට මෙහාට කරා. පාට දැන් කුෂාදා බයික් එක පැදගෙන ඉරවද මට මුක් කරන්න බෑ. කුෂා දැන් මම පිටිපස්සේ කුෂා තමයි ඉස්සරහ හිටියේ. මුලින් බයික් එක පැද ගන්න බෑ. මේ කුෂා හිටියේ දැන් නම් හරි වගේ කියලා කොහොම හරි ඇත්තටම කෙලින් වුණා ටිකක්. ඊට පස්සේ අපි එහෙම ස්ලෝ එකේ පරන්තන්නරට. පරන්තන් වලින් බැලුව පොඩි වින්කලයක් අල්ලලා නාතරම් පොද බයික් එක හදාගත්තේ නැත්නම් අපිට කොහොමවත් යන්න වෙන්නේ නැහැ. ඒක නිසා අපි පරන්තන් වලින් වින්කලයක් හොයාගෙන වින්කලයට ඇල්ලුවා. අල්ලලා තියෙන ඒ ටික හදන්න කියලා සිග්නල් ලයිට් එකක් දාලා ඒ ටික වැඩ ටික කරලා අනිත් පැත්ත බලනකොට එහා පැත්තේ තියෙන ෆාමසිය. ඉතින් මම ගියා ෆාමසිය. කුෂා පාරෙන් අනිත් පැත්තේ වින්කලේ මම පාරෙන් එහා පැත්තේ ෆාමසිය. කොහොම හරි ඊට පස්සේ බෙහෙත් දාගෙන බෙහෙත් එහෙම දාලා ඊට පස්සේ අපි හෙමින් යන්න ගත්තා. එතකොට හවස 4ක් විතර වෙලා පරන්තන් වලින් මුලතිව් ගිහිල්ලා මුලතිව් වලින් ඊට පස්සේ මුලතිව් ඔය වාකරේ ටික පව් කරගෙන ගිහිල්ලා කොහොම හරි බෑ 7:08 විතර වුණා අපි නිලාවේලි. එතකොට ත්‍රිකුණාමලේ මගේ යාළුවෙක් ඉඳලා පොර කිව්වා මචං ත්‍රිකුණාමලේ එච්චර බීච් කැම්ප් කරන්න දෙන්නේ නැහැ. නිලාවේලි අපි බලමු කියලා. පොරත් ආ නිලාවේලි බීච් එකට ගිහින් බැලුවා. ඒක හරියන්නේ නැහැ. බීපු කට්ටිය වැඩි සෑහෙන්න. ඊට පස්සේ කොහොම හරි අපි කරේ අපි නිලාවේලි වල නැවතුණා. මොකද අපිට යන්නත් බෑ. මගේ කකුලත් රිදෙනවා. එදා රෑ පොඩ්ඩක් රෙස්ට් එකක් ගමු කියලා අපි නිලාවේලි වල මේ රෙස්ටොරන්ට් එකනේ නැවතුණා. ඒ තුන්වෙනි දවසේ දවසේම නැවතුනේ. දැන් අපිට අපේ ඩෙස්ටිනේෂන් එක තිබ්බේ ත්‍රිකුණාමලේ. අපි දැන් කිලෝමීටර් 15,000ක් විතර පොඩ්ඩක් පස්සෙන් ඉන්නේ. ඊට පස්සේ හතරවෙනි දවස් අපිට තිබ්බේ පානමයක්. ඊපස්සේ ත්‍රිකුණාමලෙන් උදේම ගිහිල්ලා ත්‍රිකුණාමලේ අපිට බලන්න හම්බුන්නේ නැහැ කිසිම දෙයක්. අපි නිකන් ෆෝට් එක ඇතුළට පොඩ්ඩක් ගිහිල්ලා ආවා. එච්චරයි. කොහොම හරි ඊට පස්සේ ත්‍රිකුණාමලේ ඉඳන් ඇවිල්ලා ඔය හෝස්ටල් ඒරියා එක තියෙන්නේ. ඒ කියන්නේ කොහෙද මඩකලපු පොතුවිල් ආරුගම්බේ පානම ඒ ටික පව කරගෙන පානම බීච් එකට ආවා. පානම බීච් කැම්ප් කරන්න පුළුවන්. කොහොම හරි පානම බීච් එක තමයි 4 වෙනි දවසේ රෑ හිටියේ. ඔව් 4 වෙනි දවසේ රෑ ඒ කියන්නේ අපේ කකුලුත් තාම රිදෙනවා දැන් ඉන්න බෑ. ඇයි දැන් දෙවෙනි දවසේ නේ රිදිල්ල පටන් ගන්න හරියට.
කොහොමhari කුෂාගෙන ලොකු ඩැමේජ් එකක් නැහැ. පොර ෂේප් එක පොරට වාහනේ පැදගෙන ආවා. පොර දැන් දිගටම පැදගෙන දැන් පොරට පාට්ට මහන්සි. මම හතරවෙනි දවසේම පිටිපස්සේ ඉඳගෙන නිදි. වෙන මුකුත් කරේ නැහැ. මම නිදාගත්තා. මොකද මට මේ නිින්ද යනවා. බෙහෙතුත් බීලා කොහොමhari අපි කන්නේම නවත්තනවා තමයි ආවේ හිමින් හිමින්. උඹයි පානම ආවා අපි හවස පහමාර වගේ වෙද්දී ආවා. ඇවිල්ලා අපිට කෑම ගේන්න බැරි වුණා. ඊට පස්සේ කොහොමhari අර ඉස්සර පානම තිබ්බා මේ ආමි මේ පෝස්ට් එකක් එතන මේ අලියන නිසා දැන් ඒව සේරම අයින් කරලා අලි වැටක් ගහලා තියෙන්නේ. ඊට පස්සේ මං කුෂාට කිව්වා මේ මදා අපිට කෑම නැති වෙනවා. උඹ ගිහිල්ලා කෑමක් අරන් ආනේ මම ටෙන්ට් එක අටවන්නම් එතකන් කියලා. ඊට පස්සේ පොර ෂණික ගිහිල්ලා පානෝ ටවුන් එකට ගිහිල්ලා කෑම එකක් අරන් එනකන් අපි මම ටෙන්ට් එක ගැහුවා. ඒකේ වීඩියෝස් ඇති සමහර විට අපි දාන්නම්. දැන් මේ මොකද උනේ කියලා ඒක ස්ටෝරි එක කියගෙන යන්නේ. උඩින් පල්ලෙන් ඔයිට අමතරව තව රසවත් දේවල් ගොඩාක් වුණා. මේ නිකන් අර ප්‍රධාන සිද්ධි ටික කියාගෙන යන්නේ. ඊට පස්සේ කොහොමhari පානම රෑ හිටියා ඉන්නකොට 8ට විතර 7:00 විතර 3 දෙනෙක් ආවා. ඇයිලා අර අලි ඇවිල්ලා ගමට කියාගෙන උන් ටික ගියා මේ පානම අනිත් පැත්ත අර කලපුව පැත්තට ගියා. ගිහලා ඒගොල්ලෝ එතන හිටියා. මල්ලි ටෝච් ගහගෙන ඉන්න ඕගොල්ලෝ කියලා. ඒ කියන්නේ පානම ගමට අලි ඇවිල්ලා කියන්නේ ගමෙන් තමයි එන්නේ බීච් එකට ඊට පස්සේ. ඊට පස්සේ ඉතින් එදා රෑ ඉතින් කෙලින්ම අපි මේ සිකියුරිටි ජොබ් එකක් කරේ. ඒ කියන්නේ මම නිදාගත්තා 11 විතර වෙනකම්. එතකන් කුෂා ඇහැරලා. ඊට පස්සේ ඒ වගේ වෙලා ඉඳන් 3 විතර වෙනකම් මම ඇහැරලා. ආයේ 3 විතර ඉඳන් කුෂා ඇහැරලා පොරට එපා වෙලා අන්තිමට 3:00 විතර නිදාගෙන. අලියා නෙමෙයි මොකාවක් කමන්නේ නැහැ කියලා. ඉතින් මහන්සිනේ. අලි ආවේ නැහැ. හැබැයි අලි බෙටි එහෙම තිබ්බා. ඒ කියන්නේ අලි වැටක් තියෙද්දිත් බීච් එකේ තිබ්බා. ඒ කියන්නේ අලි එනවා බීච් එකට. අපි ඉතින් ටෝස් ගහගෙන හිටියේ කැලේ පැත්තට. මේ එන සමහරලාට අර බයටත් එක්ක මේ අර මේ එවනලි පේනවා මේ අලියෙක් වගේ එහෙම ඒවත් තියෙනවා. ඇවිල්ලා බලලා කියලා දන්නේ නැහැ. ඉතින් කලුවරේ පේන්නේ නැහනේ. මේ කොහොමhari එහෙම තමයි 4 වෙනි දවසේ රෑ ගෙවුනේ. කොහොමhari අපේ ඩෙස්ටිනේෂන් ටික ආයි ඇඩ්ජස්ට් කරගෙන ආයි පානමට ඇවිල්ලා අපේ ප්ලෑන් එක අපි හදාගත්තා. ඊට පස්සේ පානම ඉඳලා අපි අපේ ඊළඟ ඩෙස්ටිනේෂන් එක උනේ රෑ නවතින්න කතරගම, සෙල්ල කතරගම. ඒ යන පාරේ අපි යන්න ගියා. يعني අපි එන්න ඕනේ හරිනම් පානම ඉඳලා පොතුවිල් වලට ඇවිල්ලා පොතුවිල් වලින් ආයිමත් ඔය මේ ලාහුගල හරහා බුත්තලට ඇවිල්ලා ඒ කියන්නේ මොනරාගල බුත්තලට ඇවිල්ලා බුත්තලින් කෙලිම කතරගම පාරේ තමයි එන්න හිටියේ. හැබැයි මගේ පොඩි ආසාවක් තිබ්බා මේ මම පොඩි කාලේ තමයි ගිහලා තිබ්බේ බුදුරුවගලට වැල්ලවායේ තියෙන. ඉතින් ඒකින්ද ආයෙත් යන්න ආසාවක් ඇවිල්ලා කොහොමhari කුෂාත් එක්ක ගියා. දැන් මේ ආපු ගමනේ පොඩ්ඩ දුරයිනේ තියෙන්නේ. ඉතින්ද අපි බුත්තලින් හරවන්න නැතුව අපි වැල්ලවායටම ගියා. වැල්ලවායට ගිහිල්ලා වැල්ලවායෙන් බුදුරුවගලට ගිහිල්ලා බුදුරුවගල විහාරේ පන්සලට ගිහිල්ලා ඒ පිළිමේ බලලා වැඳලා අපි එහෙන් එද්දී 4:00ට විතර ඇති හවස. මේ ඊට පස්සේ එහෙන් එනකොට එතන අර මල් විකුණන් හිටපු ආන්ටි කෙනෙක් කිව්වා මේ කුඩා ඔය පාරේ නම් මේ වෙලාවට අලි ඉන්නවා. කියන්නේ වැල්ලවායි ඉඳන් හම්බන්තොටට යන පාරේ අලි ඉන්නවා. ඊට පස්සේ අපි ෂෝට් කට් එකක් දාගෙන මේ ඒ කියන්නේ වැල්ලවායෙන් ආයිමත් අර බුත්තල කතරගම පාරට සෙට් වෙන්න ෂෝට් කට් එකක් තියෙනවා ගම මැදින්. ඒකේ ඇවිල්ලා අපි ආයිමත් සෙට් වුණා මේ බුත්තල පාරට. එතකොට දැන් ඕන 5:00 විතර ඇති. ඊට පස්සේ කොහොමhari අර එලිෆන්ට් ක්‍රොසින් එකක් තිබ්බා යාල මේ නැෂනල් පාර්ක් එක එතන එන්ට්‍රන්ස් එක ළඟ එලිෆන්ට් ක්‍රොසින් එකක් තිබ්බා. මේ අලි හිටියේ නැහැ. එතන අර හමුදාවෙන් එහෙම දාලා ඉන්නවා. ඒ ප්‍රශ්නයක් නැහැ. 5:00 කියන්නේ අලි නැතුව ඇති කියලා අපි හිතලා අපි ආවා ඉතින්. අපි නැතුවෙත් නැහැ. ඊස්සේ ඔහම ඇවිල්ලා ඒ කියන්නේ මේ ට්‍රිප් එකේ තිබ්බ ලොකුම දේ තමයි අපිට ඒ කියන්නේ දැන් අපි මෙච්චර අලි ඉන්න පැති වලින් ඇවිල්ලා ඒක අලියක්වත් අපිට දකින්න හම්බුන්නේ නැහැ. ඉතින් ඒක අපේ එක වාසනාවක්. මොකෝ මේ අලි හම්බුණා නම් මේක අපිට ඇවිද ගන්නත් බෑ. මේක තා ලොකු වින්නහියක් වෙනවා. ඊට අමතරව තව පොඩි දුකකුත් තිබ්බා. මේ යකෝ මෙච්චර මේ ලංකාව වටේම තනි ට්‍රිප් එකේ ගිහිල්ලා මේ යකෝ අලියෙක්වත් දැක්කේ නැහැ කියන දුකක් තිබ්බා අපිට. ඊට පස්සේ කොහොම හරි
එහෙම හිතේද මම පිටිපස්සේ ඉඳලා මම ඉස්සරහට ගිහලා විනාඩි 5ක් කොහම හරි යන්න හම්බුන්නේ නැහැ. ඒ කියන්නේ අපේ බුත්තලේ අර යාල එන්ට්‍රන්ස් එකේ පස්සේ සනිකරම තියෙන්නේ යාල කැලේ. දෙපැත්තෙම තියෙන්නේ. ඒ මැදින් තමයි පාර තියෙන්නේ. මේ කතරගම ළඟට මෙනකම්. මේ සෙල්ල කතරගම ළඟට එනකම්. කොහොම හරි අම්මට සිට කියලා විනාඩි 5ක් යන්න හම්බුන්නේ නැහැ මේ. බයික් එක නැවතුවා මේ අන්න අයියේ අන්න ඉන්න බඩුව කියලා. කොහොම හරි බලද්දී අලියෙක් ඉන්නවා. දැන් අපිට යන්න විදිහක් නැහැ. මොකද ඌ පාර ඇදම ඉන්න අපිට බයයි. අපේ ෆස්ට් එක්ස්පීරියන්ස් එකනේ. ඒත් එක්කම මේ එක පාට ආවා මේ ලොරියක්. පස්සේ මං කිව්වා මචං මේක පිටපස්සෙන් තියලා අල්ලපන් කියලා. කොහොම හරි ඉතින් ඒක පිටපස්සෙන් තියාගෙන ආවා. ඒදි තව මේ ඔය සෆාරි ගියපු වාහන තුනක් එකට ආවා. ඒක එක අයියා කෙනෙක් පිටිපස්සේ ඉඳලා අපිට මාර සප්පයක් දුන්නා පොර මේ. ඒ කියන්නේ පොර හිටියේ නැත්නම් සමහරවිට අපිට අලි 6ක් විතර හම්බුණා ඒ පාරේ මගදිකට. ඒ සෙට් එකෙන් එන්න වෙන එකෙක් මෙහෙම හැරුණත් එක්ක මේ අපේ පැත්තට මේ මොකද අපේ බයික් එකේ දැන් සෆාරි ජීප් වල යන්න පුළුවන් සෑහෙන ස්පීඩ් එකකින්. සහ අලියාගේ ළඟින්ම උන්ට යන්න පුළුවන්. ඒ කියන්නේ අපි එදා අපි ඊයේ තමයි දැක්කේ. අපි ඊයේ තමයි දැක්කේ මේ. ඒ කියන්නේ දැන් ওই ලොකු ටිපර් එහෙම එනවා. කඩාගෙන මිදගෙන එනවා. ඇවිල්ලා ඒව නවත්තන්නේ නැහැ. අලියා ළඟ දැන් ස්ලෝ කරන්නේ නැහැ. ඒගොල්ලෝ එනවා. ඒගොල්ලෝ එන ස්පීඩ් එකට අලියා තමයි එහාට වෙන්නේ. එතකොට ඒගොල්ලෝ අලියා ළඟින් ගන්නවා. අලියාගේ හප්පන්න නෙමෙයි. අලියාගේ ළඟින් ගන්නකොට අලියට මුකුත් කරගන්න දෙයක් නැහැ. අලියා එහාට වෙනවා. ඒක නිසා මේ කොහොම හරි ඒ කියන්නේ ඒක තමයි ට්‍රික් එක ඒගොල්ලෝගේ. කොහොම හරි සෆාරි ජීපුත් එහෙම තමයි යන්නේ. සෆාරි අර මංගේ අර අපිට උදව් කරපු අයියා පොර අලියා ළඟින් යනවා අපි මේ පැත්තේ තියාගෙන. කොහොම හරි ඊයේ වාර්තාගත විදිහට පුෂා මොරගේ බයික් එකේ ගියපු টොප් ස්පීඩ් එක රෙකෝඩ් කරා අලි ඉන්න පාරක මේ උඩරම යනකොට 80ට නේ බඩු සේරම දාලා අපේ බරත් එක්ක 80ට 85ට යනවා කියන්නේ සාමාන්‍ය 120කට වගේ යනවා නේද? ඒත් එහෙම ගිහිල්ලත් අපිට සෆාරි ජීප් වල ගන්න බෑ. මේ ඒවා තව ස්පීඩ් යනවා. මේ කොහොම හරි පුෂා මොරගේ টොප්ම ස්පීඩ් එක ඊයේ රෙකෝඩ් කරා. මේ ඒකත් ඒ අපිට මාර අත්දැකීමක්. අපි එහෙම කන ගාව අලියා මේ එහෙම දැකලාම නැහැ. අනිත් එක මල්ලාලිනේ. දැන් ඔය සූ එකේ එහෙම ඉන්නේ උන් දැන් පොඩ්ඩක් අර තේරෙනනේ මිනිස් වාසයත් එක්ක ඉඳලා එහෙම නෙමෙයි දැන් මේක අනිකර වනාලි. ඒ කියන්නේ ඒගොල්ලොත් අර මේ මිනිස්සුන්ට හුරු වෙලා අර කැම ඉල්ලනවා කියලා තමයි කිව්වේ. උන්ට ඉතින් අපි දන්නේ නැහැ ඉතින් කොහොමද කියලා. ඒක නිසා මේ කොහොම හරි ඊට පස්සේ අපි කතරගමට ආවා. තුවාල වලට මැස්සෝ කතරගමට ආවා. අපි සෙල්ල කතරගමට ගිහිල්ලා කතරගමට ඇවිල්ලා කතරගමින් එහෙමම එන්න තමයි අපි හිතන් හිටියේ ඊයේ රෑම. හැබැයි තියෙන මහන්සියත් එක්ක අපි කතරගම පොඩ්ඩ නැවතුණා. මොකද මේ දැන් කුෂානේ දිගටම මේ රයිඩ් කරේ. එතකොට පොරට එක දිගට එහෙම පදින්න අමාරුයි ටිකක්. ඒක නිසා අපි පොඩ්ඩක් ඉඳලා ඊයේ නැවතිලා අපි කාපු තැනම අපිට ඉන්න හම්බ වුණා. ඒ අයියලා ඒක කතා කරලා එතන නැවතුණා. එතන නැවතිලා තමයි උදේ පාන්දර ආවේ. ඊයේදී අපි ගියා රෑ ගියා කිරිබෙහෙර බලන්නයි කතරගම දේවාලයටයි ඒ ටිකට ඊයේ රෑ ගියා. ඊට පස්සේ උදේම කිරින්දට ගිහිල්ලා එන්න හැදුවේ. කිරින්ද කතරගම පාරේ අලි ඉන්නවා කියලා කිව්වා. ඒකින කිරින්දට ගියේ නෑ. තිස්ස මහරාමෙන් හම්බන්තොටට ඇවිල්ලා හම්බන්තොටින් දෙවුන්දර තුඩුවට ආවේ තංගල්ලාරා. දැන් දෙවුන්දර තුඩුව බැලුවා. ඊට පස්සේ මාතර ගාල්ල ගාල්ලට පස්සේ ඔය තියෙන හික් අඩුව ඒ ටික පාස් කරගෙන එම්ම කොළඹ යනවා. ඒකට අදින් අපේ ගමන ඉවරයි. කොහොම හරි තිබ්බ ලොකු ටාගට් එකක් තමයි ලංකාව වටේ එක ට්‍රිප් එකකින් කවර් කරන එක. කියන්නේ අර ලොකුම ආසාව තමයි දෙවුන්දර තුඩුවයි පේදුරු තුඩුවයි දෙකම එකම ට්‍රිප් එකේ කවර් කරන එක. ඉතින් ඒක අපි කරා දවස් 5කින් මේ 6 වෙනි දවසේ. ඒ කියන්නේ අර කියන්න තේරෙන්නේ නැහැ. එක්ස්පීරියන්ස් සෑහෙන ගොඩකට මුණ දුන්නා. ඒ කියන්නේ සත්තු හම්බ වුණා, මිනිස්සු හම්බ වුණා, දෙවිවරු හම්බ වුණා. දැකපු නැති ගොඩාක් දේවල් දැක්කා. අපි තලේමන්නාරමේ ඉන්න මිනිස්සුත් දැක්කා. අපි මුලතිව්වල ඉන්න මිනිස්සුත් දැක්කා. අපි කතරගම ඉන්න මිනිස්සුත් දැක්කා. ඒක කියන්න තේරෙන්නේ නැති මාරම එක්ස්පීරියන්ස් එකක්. ඒ කියන්නේ
මට වචනෙන් කියන්න තේරෙන්නේ නැහැ. හැබැයි ඒ අර සංචාරය කරන එකේ මං හිතන්නේ මොකක් හරි දෙයක් තියෙනවා නම් මේ ෆීලිං එක වෙන්නේ නැති. මේ ඒක වචනෙන් කියන්න තේරෙන්නේ නැහැ. අපිට මේ දැන් අපි බයික් එකේ අර මේ වැටුණානේ. වැටුණාට පස්සේ මට මතක් වුණේ මේ අපි එන්න කලින් බැලුවා මොටර්සයිකල් ඩයරිස්. මං කුෂාටත් දුන්නා බලන්න කියලා මේ. ඉතින් ඕගොල්ලෝ බලලා නැත්නම් මරු ෆිල්ම් එකක් තියෙනවා මොටර්සයිකල් ඩයරිස් කියලා. මං ඒකේ මේ බෑක් ස්ටෝරි කියන්නේ නැහැ. ඕගොල්ලෝ හොයාගෙන පුළුවන් නම් බලන්න මේ ආතල් කතාවක්. ඉතින් එහෙම සෑහෙන එක්ස්පීරියන්ස් ගොඩකට මුණ දීලා අන්තිමට දැන් ගෙදර යන දවසේ ටිකක් දුකයි. මොකෝ මේ දැන් ඉතින් ඉවරයි ඉතින් ගමන කියලා. මේ පේනවා මේ දුකෙන් ඉන්නේ මේ දුකෙන් ඉන්නේ මේ ඉතින් එහෙම තමයි ඉතින් අපේ ගමන ඉවර වෙන්නේ. අපි යන ආයේ මගදිකටත් වීඩියෝස් පොඩ කරගෙන යන්න. එහෙනම් තව අලුත් ගමනකින් අලුත් තැනකින් අලුත් විදිහකට කියන්නේ අපි දෙන්නව තමයි නේද? හම්බ වෙමු කියලා තමයි කියන්න තියෙන්නේ. මොනවාරි කියපන්. ඔබට දැනන දේවල් මොනවද තියෙන්නේ කියලා පොඩ්ඩක් සත්‍යයට කියපන් මේ වෙලාවේ. දවස් 6කට පස්සේ. හොඳයි ඉතින් අපි සෑහෙන දේවල් වල මුහුණ දුන්නා. සෑහෙන අත්දැකීම් ගොඩක් ගත්තා. සෑහෙන දේවල් ඉගෙන ගත්තා. කොම්ප්ලෑන්ස් දෙන්න ඕනේ මොනවද ගෙනියන්න ඕනේ. ඒ වගේ දේවල් ගොඩක් ඉගෙන ගත්තා. ඉතින් දැන් ඉතින් ආයේ මේ වගේ රෝඩ් ට්‍රිප් එකක් යද්දී ඉතින් දන්නවා මේ කොයි වගේ ඒවට මුල දෙන්න වෙයිද? කොයි වගේ දේවල් වලට ලෑස්ති වෙන්න ඕනද? මොනවාද අපි කලින් ලෑස්ති කරගෙන යන්න ඕනේ දේවල් මොනවා තමයි ඉතින්. බඩු ඉතින් ඕනරට එහෙම කියලා බඩු අරන් යන්න ඕනෙත් නෑ. කොහොමද අඳුන් අරන් යන්න ඕනේ. තවත් වාහනයක් කෙනෙක් කොහොමද අපි ගෙනියන්නේ? මේ මොකද තමයි ඉතින්. එහෙනම් මේ පො වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් ජය වේවා. අපේ ට්‍රිප් එක දවස් 6කට පස්සේ අද අපි ඉවර කරා. දැන් ඉන්නේ ගෝල්ෆේස් පිට්ටනියේ. ආන්සි සෑහෙන්න මේ කරගන්නවත් දෙන්නේ නැහැ. අර ලොකු කානිවල් එකකට ලෑස්ති වෙනවා එහා පැත්ත. මේ ගෝල්ෆේස් එක මිනිස්සුන්ගෙන් පිරීලා සෙට් වෙන්නව නැහැ. ඒක හින්දා ඉතින් අපි ඉක්මනට ගෙදර බලා යනවා. එහෙනම් බලන්න අපි පුළුවන් විදිහට වීඩියෝස් ටික හදලා එඩිට් කරලා දාන්නම්. දවස් 6ක් සමානට සතියකට එක දවස ගානේ වගේ වැටෙයි වීඩියෝ. බලමු. එහෙනම් දවස් 6ක නිමාව මාර සතුටුයි සහ දුකයි. ගෝල්ෆේස් පිටියේ ඉඳලා එහෙනම් අපි සමුගන්නවා. දැන් අපි පටන් ගත්තා කොළඹින් පටන් අරගෙන රවුම ගිහලා කොළඹටම ආවිල්ලා ගෝල්ෆේස් වලින් ඉවර කරනවා. අන්තිම ලාස්ට් ෆයිනල් තෝට්ස් මොනවාද තියෙනවද? හොඳයි සතුටුයි. අපි ආය යනවා. හොඳ අපි ආයි තව එකක් යනවා. ඒකට ප්ලෑන් එක දැම්ම හැදිලා තියෙන්නේ. ඕ වෙයි දන්න අකුල් හොඳ කරගෙන තමයි. එහෙනම් අපි ආයි හමු වෙමු ඉක්මනටම තවත් ලස්සන සංචාරකින් අපි ආයි හම්බෙමු. එහෙනම් අපි ගිහින් එනවා. බයි බයි. ජය වේවා.